ආයිබෝවන්. එහෙනම් මේ තමයි අපේ අවසානම පාදම. ඔයාලා දැන් පාදම් 5ක්ම සම්පූර්ණ කරලා තියරි ටික ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. අද අපි බලමු මේ ඉගෙනගත්ත හැමදේම එකට පටලලා ඇත්තටම ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලා හැමෝටම සුබපැතුම්. ඔයාලා මේ පාඨමාලාවේ අමාරුම කොටස, ඒ කියන්නේ න්‍යායාත්මක කොටස සාර්ථකව අවසන් කළා. දැන් තමයි අසල් වැඩේ පටන් ගන්නේ. ඒ ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන වැඩගත්ම කොටසට අපි පිවිසෙමු. ඉතින් දැන් හැමෝගෙම ඔළුවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ. ටෙක්නිකල් ඇනාලිසිස්, ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස්, රිස්ක් මැනේජ්මන්ට්, සයිකොලොජි මේ ඔක්කොම ගැන අපි කතා කළා. ඒත් මේ දැනුම පාවිච්චි කරලා ඇත්තටම බයි හරි සෙල් හරි බටන් එක ඔබන්නේ කොහොමද? අපි මේ විග්‍රහයෙන් හරියටම මේ ප්‍රශ්නෙට උත්තර හොයමු. මේ පාඩම හරියට අපි පසල් එකක් ඇසෙම්බල් කරනවා වගේ වැඩක්. කලින් පාඩම් වලින් අපි එකතු කරගත්ත විසිරීලා තිබුණ කෑරි ඔක්කොම, ඒ කියන්නේ TF, A වගේ දේවල් දැන් අපි එකට එකතු කරලා සාර්ථක ට්‍රේඩින් කියන සම්පූර්ණ චිත්‍රය හදාගන්නයි යන්නේ. හරි, මේක හොඳට මතක තියාගන්න. සාර්ථක ට්‍රේඩින් කියන්නේ කණු 4ක් උඩ තියෙන ගොඩනැගිල්ලක් වගේ. තාක්ෂණික විශ්ලේෂණය, මූලික විශ්ලේෂණය, අවදානම් කළමනාකරණය සහ මනෝවිද්‍යාව. මේ හතරම එකට එකතු වුණොත් විතරයි ශක්තිමත් ට්‍රේඩින් කියන කුසලතාවය හැදෙන්නේ. එකක් හරි අඩු වුණොත් ගොඩනැගිල්ල කඩාවැටෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි වැඩේට බහිමු. ප්‍රායෝගිකව පටන් ගන්න ඕන කරන දේවල් මොනවද කියලා මුලින්ම බලමු. ෆොරෙක්ස් මාකට් එකට ඇතුල් වෙන්නවට ප්‍රධාන මෙවලම් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ තමයි බ්‍රෝකර් කෙනෙකුයි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකකුයි. හරිම සරලයි. බ්‍රෝකර් කියන්නේ ඔයාවයි ලෝකයේ ෆොරෙක්ස් මාකට් එකයි අතර ඉන්න පාලම. අපිට කෙලින්ම ගිහින් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බෑ. අනිවාර්යයෙන්ම බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපිට ගිණුමක් විවෘත කරගෙන මේ වෙළඳපොළට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නකොට කීපයක් ගැන හිතන්න ඕනේ. ඒත් මේක තමයි වැදගත්ම දේ. නියාමනීය, ඒ කියන්නේ රෙගියුලේෂන් එක. FCA, ASIC වගේ පිළිගත් ආයතනයකින් නියාමනීය වෙන බ්‍රෝකර් කෙනෙක්ම තෝරගන්න. මොකද ඒක තමයි ඔයාගේ සල්ලිවල ආරක්ෂාවට තියෙන එකම සහතිකය. ඊට පස්සේ තමයි අඩු ස්ප්‍රෙඩ්ස්, හොඳ කස්ටමර් සපෝට් වගේ දේවල් එන්නේ. බ්‍රෝකර් ඔයාට ගිණුම හදලා දුන්නට පස්සේ ඔයා ඇත්තටම charts බලන්නේ ට්‍රේඩ් දාන්නේ software එකක් කරහා. ඒකට තමයි trading platform එහෙම නැත්නම් වෙළඳ වේදිකාව කියන්නේ. ලෝක ජනප්‍රියම සහ industry standard එක වෙලා තියෙන්නේ තමයි MetaTrader 4, ඒ කියන්නේ MT4 සහ MetaTrader 5, ඒ කියන්නේ MT5. මේ platform එක මුලින්ම දැක්කම ටිකක් සංකීර්ණයි වගේ පේනෙන්න පුරුවන්. ඒත් ඒකට බය වෙන්න එපා. ප්‍රධාන කොටස් තුනයි තියෙන්නේ. මාකට් වොච් එකකින් ඔයාලට ට්‍රේඩ් කරන්න පුරන් කරන්සි පෑර්ස් පෙන්නනවා. chart window එකේ තමයි අපි මිල විශ්ලේෂණය කරන්නේ. ටර්මිනල් එකේ ඔයා දැනට දාලා තියෙන ට්‍රේඩ්ස් සහ ගෙනුමේ විස්තර පෙන්නනවා. හරි, දැන් බලමු ට්‍රේඩ් එකක් දාන්න තියෙන මූලික ක්‍රම දෙක. එකක් තමයි මාකට් ඕඩර්. ඒ කියන්නේ දැන් මේ තියෙන ගානටම buy හරි sell හරි කරන එක ෂණිකවම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. අනික තමයි pending order. ඒ කියන්නේ මිල මම කියන මට්ටමකට ආවොත් විතරක් ට්‍රේඩ් එක දාන්න කියලා කලින්ම කමාන්ඩ් එකක් දීලා කියන එක. මේ pending orders වල ප්‍රධාන වර්ග 4ක් තියෙනවා. හිතන්න මිල පහළට ඇවිත් support එකකින් ආයෙ උඩ යයි කියලා. එතකොට මේ support එකේදී buy වෙන්න දාන්නේ buy limit එකක්. මිල උඩට ගිහින් resistance එකකින් ආපහු හැරෙයි කියලා හිතනවා නම් ඒ resistance එකේ sell වෙන්න දාන්නේ sell limit එකක්. buy stop සහ sell stop පාවිච්චි කරන්නේ breakout වලද. ඒ කියන්නේ resistance එකක් කඩාගෙන උඩට ගියොත් buy වෙන්නත්, support එකක් කඩාගෙන පහළට ගියොත් sell වෙන්න තමයි මේවා යොදාගන්නේ. හොඳයි, මේ තමයි ඔක්කොම එකට එකතු වෙන තැන. ඔයාගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. මේක ඔයාගේ පෞද්ගලික නීති පොතේ වගේ. ඔයා ගන්න හැම ට්‍රේඩින් තීරණයක්ම පාලනය වෙන්නේ ඔයාම හදාගත්ත මේ නීති රීති මාලාවෙන්. අපි බලමු උදාහරණයක්. හිතන්න මේ ඔයාගේ බයි ස්ට්‍රැටජි එකේ නීති ටික කියලා. නීතිය 1 H4 chart එකේ මිල 200 EMA එකට උඩින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් වෙන්න ඕනේ. නීතිය 2 මිල ඇවිත් ප්‍රධාන සපෝට් මට්ටමක වදින්න ඕනේ. නීතිය 3 අන්න ඒ සපෝට් මට්ටමේදීම බුලිෂ් එන්ගල්ෆින් වගේ බයි සිග්නල් එකක් හැදෙන්න ඕනේ. නීතිය 4 අමතර තහවුරු කිරීමක් විදිහට RSI එක 50ට වැඩි නම් තවත් හොඳයි. මේ කොන්දේසි 4ම සම්පූර්ණ වුණොත් විතරයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මේක තමයි විනය කියන්නේ. මේක හරිම තීරණාත්මකයි. ඔයාගේ ස්ට්‍රැටජි එකේ එක කොන්දේසියක් හරි සම්පූර්ණ නැත්තම් ට්‍රේඩ් එකක් නෑ, එච්චරයි. අපි බලන් ඉන්නේ අපේ නීති වලට හරියටම ගැලපෙන ඉහළ සම්භාවිතාවක් තියෙන සෙටප්ස් වලට විතරයි. හරි, දැන් ඔයා නීති ටිකක් හදාගත්තා. ඒත් ඒක ඇත්තටම වැඩ කරනවද? ඔයාගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දාන්න කලින් කිසිම අවධානමක් නැතුව ඒ ස්ට්‍රැටජි එක ටෙස්ට් කරලා බලන්න ඕනේ. අන්න ඒකට තමයි බෑක් ටෙස්ටිං කියන්නේ.
සරලවම කිව්වොත් ඔයා chart එකේ අතීතයට ගිහින් ඔයාගේ ස්ට්‍රැටජි එකේ නීතිවලට අනුව ට්‍රේඩ් කරා නම් මොකද වෙන්නේ කියලා බලන එක අතීතයේදී ඔයාගේ ස්ට්‍රැටජි එක ලාභදායී වෙලා තියෙනවද කියලා අතින්ම පරීක්ෂා කරන එක. හරියට බෑක් ටෙස්ට් එකක් කරන විදිය මෙහෙමයි. අවුරුද්දක් විතර chart එකේ ආපස්සට යන්න ඔයාගේ ස්ට්‍රැටජි එකට ගැලපෙන ට්‍රේඩ් සෙටප් 100ක්වත් හොයාගන්න. ඒ හැම එකකම ප්‍රතිඵලය win the loss ද කියලා ජර්නල් එකක ලියාගන්න. අන්තිමට win rate එකයි සමස්තයක් විදියට ලාභයද පාඩුවේද කියලායි විශ්ලේෂණය කරන්න. හරි. ඔයාගේ ස්ට්‍රැටජි එක බෑක් ටෙස්ටිං වලින් ලාභදායී කියලා ඔප්පු වුණා. දැන් තමයි නියම සටන පටන් ගන්නෙ. ඒ තමයි ඔයාගේ ඔළුවත් එක්ක තියෙන සටන. ඇත්ත සල්ලි දාලා ට්‍රේඩ් කරනකොට ඇතිවෙන මානසික පීඩනය තමයි ලොකුම අභියෝගය. ඩෙමෝ සහ ලයිව් ට්‍රේඩින් අතර තියෙන ලොකුම වෙනස මේකයි. දෙකේම මාකට් එක එකයි, chart එක එකයි. නමුත් ඩෙමෝ එකේදී අපි පාවිච්චි කරන්නේ සෙල්ලම් සල්ලි. ඒක නැති වුණාට ගාණක් නැහැ. ඒත් ලයිව් එකේදී ඔයාගේ ඇත්ත සල්ලි අවදානමට ලක් වෙනකොට බය, කෑදරකම වගේ හැඟීම් පාලනය කරගන්න එක තමයි අමාරුම. අනේ ඒක නිසා ලයිව් account එකට යන්න කලබල වෙන්න එපා. අනිවාර්යෙන්ම අඩුම තරමේ මාසයක් පුළුවන් නම් මාස 3ක්වත් ඔයා ඩෙමෝ ගිණුමේ දිගින් දිගටම ලාභ ලබනකල් ඉවසීමෙන් පුහුණු වෙන්න. ඒ කිනුවාට ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. ඩෙමෝ එකේ සාර්ථක වෙලා ලයිව් යනකොට මේ නීති ටික නම් කඩන්නම බෑ. 1. ඔයාට නැති වුණත් කමක් නෑ කියලා හිතන දරන්න පුළුවන් පොඩි මුදලකින් පටන් ගන්න. 2. ඩෙමෝ එකේ තිබ්බ විනියම තියාගන්න. 3. මොන දේ වුණත් ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකකින් පිටපනින්න එපා. 4. හැම ට්‍රේඩ් එකකටම 1-2% අවදානම් රීතිය හරියටම පාවිච්චි කරන්න. ඊනම් නැවත වතාවක් සුබ පැතුම්. ඔයා දැන් මේ පාඨමාලාව සම්පූර්ණ කළා. නමුත් මේක මතක තියාගන්න. මේක forex ගමනේ අවසානය නෙවෙයි, මේ තමයි ඔයාගේ ඇත්තම ගමනේ ආරම්භය. සාර්ථක වෙන්න නම් නිවැරදි මානසිකත්වය ගොඩනගා ගන්නම ඕනේ. forex කියන්නේ ඉක්මනින් පොසත් වෙන ලොතරැයියක් නෙවෙයි. ඒක හරියට බිස්නස් එකක් කරනවා වගේ. ඒකට කාලය, උත්සාහය, ඉවසීම සහ කැපවීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔයාගේ ගමන ගන්න පටන් ගත්තා විතරයි. නිරන්තරයෙන් ඉගෙන ගන්න, ඔයාගේ වැරදි වලින් පාඩම් ඉගෙන ගන්න, මතක තියාගන්න මේ ගමනේදී ඔයා තනියම නෙවෙයි. ඔයාට ඇතිවෙන ඕනෑම ප්‍රශ්නයක් බෙදා ගන්න ඉන්ටර්සෝන් forex ප්‍රජාවේ දොරටු සෑම විටම විවෘතයි. ඔයාගේ forex ගමනට අපි හදවතින්ම සුබ පතනවා.